උඹ සිද්ධියෙන් අපේ සදහවත් බෞද්ධ පින්වතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණිලා හිටපු බෞද්ධ පින්වතුන් 17ක් පමණ මිය ගියා. ඒ වගේම 25ක් පමණ තුවාල වුණා. ඒක හැන්දෑදුරේ 6යි කාලේ හැන්දෑවේ විසි ගහනවා 6 මාට තේවාව පටන් ගන්නවා. ඔය වෙලාවට තරුණ ත්‍රස්තවාදී දේශපාලන කණ්ඩායමක් මම නම කියන්නේ කැමති නෑ. නමුත් ඕන කෙනෙක් දන්නවා බෞද්ධ කියා ගන්නා ත්‍රස්තවාදී කණ්ඩායමක් නැත්නම් දළදා වහන්සේට ඔහොම කරන්නේ නෑනේ. කිසිම සංවිධානයක් නැතුව පුදු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා පමණක් 2009 වසරේ දළදා ප්‍රදර්ශනයක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සංවිධානය කළා. හැබැයි ඒ දළදා ප්‍රදර්ශනයේ කිසිම ගැටලුවකින් තොරව ලක්ෂ 30ක් පමණ ආහන 8ක් එක්ක ජනාධිපති යනවා. ඇයි මොකටද? ආයි දළදා වඳින්නද? නෑ. එකක් තියෙනවා අතන කැමරාවක් තියෙනවා මෙතන කැමරාවක් තියෙනවා මෙතන කැමරාවක් තියෙනවා අර පැත්තෙන් දැන් මේ ඇන්ගල් එකට ගන්න මේ ඇන්ගල් එකට ගන්න කියලා කියනවා. තව පොඩි මල්ලි කෙනෙක් වයර් කරන් එහෙට මෙහෙට දුවනවා. කෙනෙක් ආම්ද්‍රෝණාංශික බණ අහනවා. බොරුනේ. ලයිව් බණ අහන්න පුළුවන්. ඒ නිසා මේ පාලකයන් හැම වෙලාවෙම මොකද කරන්නේ? මේ පාලකයන් හැම වෙලාවෙම තමන්ගේ අසාර්ථකත්වය වසා ගැනීම සඳහා මේ ආගම උපයෝග කරගන්න. ඒගොල්ලන්ගේ ජීවිතය ආගමිකද මම අහන්නේ. අඩුම තරමේ සෑම බෞද්ධ ගිහියෙක්ම පිළිපැදිය යුතු මූලික කරුණු පහක් තියෙනවා. මොකද්ද? පන්සිල් පද පහ. මේක පාලකෙක් කියන්නේ පන්සිල් පද පහක් කියනවද කියලා? හැබැයි වේටි ඇඳගෙන මල් වට්ටිය අරගෙන එයි. අර බෞද්ධ ජනතාව තුළ සරදාවක් තිබෙනවා. ඒ සරදාව මොකද කරන්නේ? තමන්ගේ මල් වට්ටිය පෙන්නලා, සුදු ඇඳුම පෙන්නලා, නේද? ලයිව් බණ අහලා, පිරිත් නූල් ගණනාවක් අතේ ඔතාගෙන පෙන්නනවා. මොකද්ද? මම සදහවත් බෞද්ධයෙක්. මම බෞද්ධ ජනතාවගේ මොකද ආරක්ෂකයා. හැබැයි බෞද්ධ ජනතාවගේ ආරක්ෂකයා ජනතාව ආරක්ෂා කරා. මේ පාලකයන්ද ඔයගොල්ලෝ ආගම දහම අපේක්ෂා කරන්නේ. අපි කියනවා අපි ඔය හැම දිනාට වඩා ධාර්මිකයි. ආගම කියන්නේ පොදු දෙයක්. ඒ ආගම දළදා වහන්සේ, ශ්‍රී මා බෝධිය මේ රටේ පොදු බෞද්ධ ජනතාවට අයිති දෙයක්. ඒක දේශපාලන පක්ෂයට අයිති දෙයක්. දළදා මාලිගාව මම උපයෝග කරගන්නේ මගේ ඡන්ද ව්‍යාපාරයට. ඒක තමයි දළදා උන්වහන්සේට දෙන්න පුළුවන්, දළදා වහන්සේට දෙන්න පුළුවන් උත්තරීතරම ගෞරවය. දළදා කරඬුව මම වඳින්න යන්නේ නැහැ මාධ්‍ය අරගෙන. මම ශ්‍රී මා බෝධින් වහන්සේ වඳින්න යන්නේ මාලිග මේ මාධ්‍ය අරගෙන. එයි, එයා අපේ රටේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩනවා. ඒ පොදු ජනතාවගේ මුදුන් මල් කඩන. ඒක දේශපාලන අපාරණ වෙන්න දෙන්න ඕනේ. ගෲප් ෆොටෝ එක ගන්න පොඩ්ඩක් අයින් ගන්න පොඩ්ඩක්. අපේ සදහවත් බෞද්ධ පින්වතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණිලා හිටපු බෞද්ධ පින්වතුන් 17ක් පමණ මිය ගියා. ඒ වගේම 25ක් පමණ තුවාල වුණා. මේ කතා කරනවා LTT ත්‍රස්තවාදීන් විසින් දළදා මාලිගාවට දියත් කරන බෝම්බ ප්‍රහාර. බෞද්ධ කියන අර කියාගත්ත බෞද්ධ කියාගත්ත ඒ දේශපාලන කණ්ඩායම් විසින් ප්‍රථම වරට දළදා මාලිගාව තුළ ඒහැලිමක් සිදු කරනවා. මෙයින් පසුව තමයි මේ LTT ත්‍රස්තවාදී ක්‍රියාවට මුණදීමට සිදුවෙන. මේ හැම දෙයකම මේ සිදුවීම් සියල්ල වෙනකොට ඒ භාරකාරත්වය දරන්නේ නිරංජන් විජේරත්න නිලමේතුමා. එතුමා මුණ දුන්න ආකාරය ගැන මම දැනගන්න කැමතියි. ඉතින් අපේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී ධර්මස්කන්ධ ස්පර්ශය ලැබූ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීම අපි මහානායක හඳුනනටත් මටත් ඒ වගකීමක් තිබුණා. ඒ සම්බන්ධව රජයට මහානායක හඳුරු දෙනමත් මමත් ලිඛිතව දළදා වහන්සේගේ ආරක්ෂාව සම්බන්ධවත්, දළදා මාලිගාව සම්බන්ධවත්, දළදා මාලිගාවට වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධවත් ආරක්ෂක වැඩපිළිවෙළ යොදන ලෙස අපි ඒ රජයට යෝජනා කරලා තිබුණා. මතකයි 1989 පෙබරවාරි 8 වෙනිදා මාලිගාවේ බුද්ධ පූජාව දාන නඩය හැටියට ඇලහැරින් කණ්ඩායමක් පැමිණලා තේවාව ඉන්න නායක හාමුදුරුවෝ වැඩ සිටියේ අතිගරු පලිපාන ශ්‍රීනිවාස නායක හාමුදුරුවෝ මල්ල අස්ගිරි පාර්ශ්වයේ කාලේ ලේකම් හාමුදුරුවෝ තමයි තේවාව කටයුතු කෙරුවේ. තේවාවේ ගරුතර මහා සංඝරත්නයටත් දැහැත් දීලා ආරාධනා ඔක්කොම සිදු කරලා හැන්දෑවේ සවස හැන්දෑදුරේ 6යි කාලේ පටන් ගන්නෙ. දැන් LTT බෝම්බේ ගිය උදේවරුේ 6යි කාලේ අලුයම් දුරේ වෙනකොට මේක හැන්දෑදුරේ 6යි කාලේ හැන්දෑවේ විසි ගහනවා 6 මාට තේවාව පටන් ගන්නවා. ඔය වෙලාවට තරුණ ත්‍රස්තවාදී දේශපාලන කණ්ඩායමක් මම නම කියන්නේ කැමති නෑ. නමුත් ඕන කෙනෙක් දන්නවා බෞද්ධ කියා ගන්නා ත්‍රස්තවාදී කණ්ඩායමක් නැත්තම් දළදා වහන්සේට ඔහොම කරන්නේ නෑනේ. බෞද්ධ හැඟීමක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් නම් කවදාවත් අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී ධර්මස්කන්ධය ස්පර්ශයේ තියෙන දළදා වහන්සේ වැඩ ඉන්න මාලිගාවට හානියක් කරලා ලේ බින්දුවක් හලන්නේ නැහැ. ඔය වකවානුවේ නේද නිලමේතුමානි මේ අපේ රටේ ඔය දේශපාලන අවුල් සහගත තත්ත්වයක් ඇති වෙන්නේ. රටේ අවුල් සහගත තත්ත්වයක් තියෙන අවස්ථාවක තමයි මේ දළදා මාලිගාවට පහර ගහන්නේ. ඒ සංවිධානයේ අය කීප දෙනෙක් කළා මගේ බෙල්ලටත් පීය තිබ්බා.
කියලා මටත් තර්ජනය කරලා මල්ලොත් වස්කිරි මහානායක හඳුරුවන්ටත් තර්ජනය කරා. ඒ කරලා ඊට පස්සේ තමයි ඔය දළදා මාලිගාවට ඇවිල්ලා 89 පෙබරවාරි 8 වෙනිදා ඇන්දෑවේ පහර දෙනවා. පහර දීලා මාලිගාවේ හාමුදුරුවෝ කඳුරට ගිහිල්ලා ඒ හාමුදුරුවෝ පෝස්ට් එකක් තිබ්බා මුත්තන්ගේ ළඟ. ඒ අයට පීයෙන් ඇනලා මාලිගාව පොලිස් පෝස්ට් එකට ගිහිල්ලා ඒ පොලිසියටත් වෙඩි තියලා පොලිසියේ තිබ්බු තුවක්කු අර තිබුණ ආරක්ෂා සහිතව තුවක්කු හයි කරලා තියෙනවා. අර පොලිසිය තුල තුවක්කු රැක් එක දන්නවනේ. ඒවත් හොරකම් කරලා ඒ වගේ මාලිගාව ඇතුළත වෙඩි තියලා උඩ බුද්ධ පූජා මල් ආසන ළඟත් තුවක්කු එතන තිබුණා. මාලිගාවේ විසි මණ්ඩපෙත් සම්පූර්ණ ගල් කණු වලට වෙඩි වැදිලා සෑහෙන විනාශයක් කරලා මාලිගාව භූමිය තුල පළවෙනි වතාවට ලේ හැලුවේ ඒ ව්‍යාපාරය. ඒ කියන්නේ මේ ඒ තරුණ ත්‍රස්තවාදී කණ්ඩායම. ඒ කට්ටිය තමයි ඇවිල්ලා දාන්න නඩයක් හැටියට ඇවිල්ලා මේ වැඩේ කෙරුවේ. මේ කතා වෙන්නේ මේ අපි දන්නේ එහෙම නැත්නම් සමාජයේ වඩාත්ම කතා බහට ලක්ුණේ මේ LTT ප්‍රහාරයෙන්. LTT ප්‍රහාරයට අවුරුදු 9කට පෙර. ඊට කලින් අපේ සිංහල කියාගත්ත දේශපාලන කණ්ඩායම මම හිතන්නේ දළදා ඉතිහාසයේ දළදා සිරිතේ පළවෙනි වතාවට දළදා හාමුදුරන්ට මෙහෙම පහරක් ගහපු එකම කණ්ඩායම. මෙහෙම ඇවිල්ලා මහා විනාශයක් කෙරුවා. කළතුවක්කු රැක් එක තිබුණේ අනගාരിക ධර්මපාල රූපේ තියෙන දිහා. කීප දෙනෙකුට වෙඩි වැදුනා. කීප දෙනෙක් මැරුණා. ඉතින් මේ ඒකෙන් පස්සේ තමයි මහානායක හඳුනමයි මමයි මාලිගාවේ ආරක්ෂාව අපි තර කරන්න කියලා ඉල්ලුවේ. මොකද එතකොට මාලිගාවේ මල්වත්තේ මහානායක හඳුනන හැටියට ඒවකට හිටියේ සිරිමල්වත්තේ ආනන්ද මහානායක හඳුනන. ඒ ආනන්ද මහානායක හඳුනන්ට නිල් නිවාසෙට ගිහිල්ලා තර්ජනය කෙරුවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න රාශියක් තිබුණා අපිට. ඉතින් ඒකෙන් පස්සේ තමයි දළදා මාලිගාවේ අපි ආරක්ෂක වැඩපිළිවෙළ වල තර කරන්න රජවල වලට අපි ඉල්ලීම් කෙරුවේ. ඊට පස්සේ තමයි මහානායක හඳුරු දෙන්නමටත් ඔය අද වෙනකන් ඔය ආරක්ෂාව දීලා තියෙන්නේ. ඒ වගේම දළදා මාලිගාවට දියවැඩ නිලමට ආරක්ෂාව තර කෙරුවේ 89 මේ සිංහල බෞද්ධ ව්‍යාපාරයේ හැටියට පෙනී ඉන්න කණ්ඩායම් ඇවිල්ලා කරපු දෙයින් දානයක් දෙන්න අපේ මූලික අරමුණ තිබුණේ දළදා වහන්සේට පූජා කරපු රම්බාණ්ඩ ඒ වගේම දළදා වහන්සේ ඒවා සියල්ලම පැහැර ගන්න තමයි මේ සංවිධානයේ වැඩපිළිවෙල තිබුණේ. ඉතින් ඒක නමුත් ඒගොල්ලන්ට කරගන්න බැරි වුණා. ඒගොල්ලන්ට මොකද උනේ? ඒගොල්ලෝ හිතුවා තේවාවේ හෙවිසි පටන් ගන්නකොට පහයි කාලේ දොරවල් අරින්න කියලා. නමුත් හෙවිසි පහයි කාලේ පටන් ගත්තට පහයමාට දොරවල් අරින්නේ. දොරවල් අරින්න ඉස්සෙල්ලා තමයි මේගොල්ලෝ මේ වෙඩි තියාගෙන පටන් ගත්තේ. ඉතින් ඒකෙන් දැන් ඒගොල්ලන්ට වැරදුනා. ඉතින් ඒකෙන් ආරක්ෂා වුණා හැම දෙයක්. මම වුණා මටත් වෙඩිද මං කානුවකට වැටලා බේරුනේ. නැත්තම් මටත් එදා වෙඩි වදිනවා. දිනතුමනි හරි සංවේදී කතාවක් එතන තියෙනවා. එදින සවස බුදුන්ට පූජා කරන පූජාව කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි අමාරුවෙන් කරනවා ඒ පූජාව කරනවා. ඒ අභියෝගයත් ඔබ ඒ සිරිතේ චාරිත්‍ර අපි නැවැත්තුවේ නැහැ. ඒක අපි කරනවා තේවා හාමුදුරුවෝ. නමුත් කෙරුවට මේගොල්ලෝ මේ බුද්ධ පූජාව ගිලන්පස්සේ දෙන්න කියලා නැවිලා මේ කෙරුවේ මේ වැඩි. දළදා හාමුදුරන්ට පූජාවක් කරන්න කියලා ඇවිල්ලා කරපු හානිය බෞද්ධයෙකුට කරන්න පුළුවන්. මම හිතන්නේ කිසිම දියවඩනින්ම කෙනෙකුට ඒ අභියෝග වලට මුහුණ දෙන්න ලැබුණේ නැහැ. ඉතින් මම හිතන්නේ මට තමයි සිද්ධ වුණේ අභියෝග වලට මුහුණ දෙන්න. මොකද ඉංග්‍රීසියෙන් අපේ 815 දළදා මාලිගාව ඇල්ලුවත් කවදාවත් ඔය භූමිය ඇවිල්ලා වෙඩි තියලා ලේ බින්දුවක් හැලුවේ නැහැ. ඉතින් මේක අපිට තරහා ගන්න බෑ. මොකද මේ ලන්දේසි පෝර්චුගීසි යුද්ධ කාලේ ඒක දේවල් සිද්ධ වුණත් හානි දළදා මාලිගාවට සිද්ධ වුණත් අපේම කියන කණ්ඩායම අපේම කියන සිංහල බෞද්ධය. ඉතින් මේ වෙස්මුණු දරාගත්ත කණ්ඩායම් මේවා ගැන අවධානයෙන් අපි ඉන්න ඕනේ. මොකද මේ ඒවා කොයි මොහොතේ ආයෙ මතුවෙනවද අපි දන්නේ නැහැනේ. මොන ස්වරූපකින් එනවද අපි දන්නේ නැහැනේ. ඉතින් අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ධර්මස්කන්ධය ස්පර්ශ ලැබු දළදා හාමුදුරන්ටත් මෙහෙම කරන්න පුළුවන් නම් දේශීය පොළක් විදේශීය වශයෙන් පවා අති ප්‍රචලිත අප සියලු දෙනා දැනින් වැටි නමස්කාර කරන දළදා සමිති වැඩසටහන දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කරන්න සිංහල බෞද්ධයෙක් විදිහට තරුණයෙක් විදිහට හිතක් හදාගත්තේ කොහොමද ඔබ? මේක ඉතින් උතන ඇත්තටම දැන් නම් ඒ කියන්නේ උගක් පස්සේ වුණාට ඒ වෙලාව අපේ තිබුණේ උත්තරීතර හැඟීමක්. ඒ කියන්නේ අපි අපේ පක්ෂ විසින් අපිට උගන්වන්නේ අපි දුක් විඳින ජනතාව ගොඩනගන සුඛිත මුක්ත ලෝකයක් ගොඩනගන්න ඕනේ කියන සමාජවාදී අර්ථකථනය තුලයි අපි ජීවත් වෙන්නේ. ඒ අර්ථකථනය තුල උනාට ජීවත් වෙනකොට අපගේ දුක් විඳින දුක වෙනුවෙන් අපේ අහිංසක කංකරු ජනතාව වෙනුවෙන් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන් මට්ටමට අපිට එනවා. ඒ මට්ටමට අපි ආවට පස්සේ අපේ ආගම ධර්මයේ කියන එකට වඩා අපගේ උතුම් පරමාර්ථය ලොකු වෙනවා. අන්න එතින්දී මට ඒ වෙලාවේ ඇත්තටම ශක්තියක් ඇති වුණේ නැහැ. මේක දෙයක්ද කියලා මේක බරපතල දෙයක් කියන එක. නමුත් අවසාන වශයෙන් පක්ෂයෙන් ඉවත් වෙලා පක්ෂයෙන් ගිලිහිලා ගියාට පස්සේ පක්ෂ විනාශ වුණාට පස්සේ මට ඇත්තටම දැනුණා මම මේ කරන්න ගිය විශාල අපරාධයක් හා ජාති
කිසිම සමාවක් හම්බෙන්නේ නැති මහා විනාශයක් කියන එක මට තේරෙනවා. ඔබ වගකීමක් ඇතුවද කියන්නේ මේ ප්‍රහාරය එල්ල කළා. මොනවද ඔබට තිබෙන සාක්ෂි? මොනවද ඔබට තිබෙන සාධක? අද ජනතා විමුක්ති පෙරමුණ කියනවා කිසිසේත් මෙවැනි ප්‍රහාරයක් එල්ල කළේ නැහැ කියලා. ප්‍රහාරයක් එල්ල කරා කියලා යමෙක් කියනවා නම් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පෙරලා උන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරනවා. එනිසා ඔබ වගකීමක් ඇතුව කිව යුතුයි යමක් කියනකොට. ඔබට සාධක තිබෙනවද? ඔබට සාක්ෂි තිබෙනවද? ඔබට මේ ඔප්පු කරන්න පුළුවන් කමක් මේ අතේ තියාගෙන ඔබ මේ කතා කරන්නේ. ඇත්තම මම මේ ප්‍රකාශය කරන්නේ ඇත්තටම මගේ අවංක හැඟීමෙන් හේතුව තමයි අපි ජනතා විමුක්ති පෙරමුණට වැඩ කරේ අවංක චේතනාව. අපේ දේපොළ ඉඩකඩම් විතරක් නෙමෙයි අපේ අධ්‍යාපනය අපේ ජීවිතේ අපි පරදුවර තියලා මුළු මහත් සමාජය වෙනුවෙන් මුළු මහත් ජනතාව වෙනුවෙන් සේවයක් කරනවා කියන හැඟීමෙන් අපි තමයි අපි හැමදේම කරගෙන ගියේ. එතනදී අපේ ජීවිතය නැතිවෙනවා. අපේ හැමදේක්ම නැති වුණා. නමුත් අවසාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ නායකයන් විසින් කරන්නා වූ ක්‍රියාමාර්ග හා අරගෙන තිබෙනා වූ දේවල් පිළිබඳව ගත්තාම අපිට ඇත්තටම අපි ගැන කනගාටුවක් හා ජීවිතේ ගැනවත් අපේ මියගිය සහෝදරයෝ ගැනවත් මට විශාල වේදනාවක් කැක්කුමක් ඇති වුණා. මම අහුවේ දැන් කොහොමද ඔබ මේක ප්‍රහාරයක් එල්ල කළා කියන සාක්ෂි සාධකත්ව කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියනවා නෑ වෙන ප්‍රහාරයක් එල්ල කළේ නැහැ කියලා වගකීමක් සහිතව. ඉතින් ඒක නිසා තමයි මම මේ ප්‍රකාශය කරන්න ඇසුනේ. නමුත් අවසාන වශයෙන් අපිට ඉතුරු වෙලා තිබුණේ මේ ඔක්කොම ප්‍රශ්න කරනාට පස්සේ ඉතුරු වෙලා තිබුණේ අපි මේ ප්‍රහාරයක් එල්ල කරා නේද පක්ෂ වෙනුවෙන් කියන හැඟීම විතරයි. ඒ සෝමන් සහෝදරයා ලංකාවට ආවට පස්සේ විවෘත ප්‍රකාශයක් කරා ජනතා විමුක්ති පෙරමුණෙන් කිසිසේත් මාලිගාවට ප්‍රහාරයක් කරේ නැහැ කියලා. එතෙන්දී අපි මේ මියගිය සහෝදරවරු ඒගොල්ලන්ගේ ජීවිතේ සතපහක වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ කිසිම උත්සාහයක් නැහැ මේ වැඩේට කියන හැඟීම මට ඇති වුණා. ඇත්තටම ඒ නිසා මම මේ කියන්නේ මම පෞද්ගලිකව සම්බන්ධ වුණා ඒ සිද්ධියට. ඒ වගේම මම කවුද කියලා සෝමන් සමරසිංහ සහෝදරයා හොඳ ආකාරව දන්නවා. ඊම ආවන්දන අද ජීවිත මතර නැහැ. නමුත් මේක සහභාගී වෙච්ච ඒ ගෑනු ළමයි දෙන්නා අත්සවස් වෙනවා. ඒ වගේම ඔබට සම්බන්ධ වෙච්ච තවත් කීප දෙනෙක් මම පෞද්ගලිකව දන්නවා කියලා අද ජීවිත මතර ඉන්නවා. ඔබ දන්නවා එයා ඔබ හොඳ හඳුන්වනවා. ඔය හඳුන්වනවා. මම ඉන්නේ කියලා දන්නවා. කොහෙද ඉන්නේ කියලා දන්නවා. නමුත් පවතින ආරක්ෂක හේතුන් නිසා මට ඒක ඉදිරි දව කරන්නවත් බෑ. මට එළියට ඇවිල්ලා කියන්නත් බෑ. නමුත් මොන යම් හේතුකින් හිට සෝමන් සමරසිංහ සහෝදරයා ටීන් සිල්ලා සහෝදරු ඉදිරිපත් වෙනවා නම් මේ කියන්නේ බොරුවක් කියලා ප්‍රහාරයක් එල්ල කරේ නෑය. ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් මාර්ගයට ඇතුළුනේ නෑ කියලා කියනවා නම් ඔබ ඉදිරි පිටේදීම මම සාක්ෂි දරන්න කැමතියි. එහෙම දෙයක් වුණා කියලා. ඔබ කැමති මොන සාකච්ඡාවකට කරන්න. අනිත් එක තමයි මම උදාහරණයක් දන්නවා සෝමන් සමරසිංහ සහෝදරයා මාව දැක්කට පස්සේ ඉතින් එහාට ওই ප්‍රශ්න අහන්නේ නෑ කියලා. හොඳයි. ඔබ මම මූලික වශයෙන්ම මාතින් උදන්නා අපේ නොදන්නා සහෝදර වශයෙන් සිදුන්නා වූ මාලිගාවට මේ දන්තදාස වහන්සේ පැහැර ගැනීමට කරා වූ ව්‍යායාමය පිළිබඳව මම කියනවා නම් මම ත්‍රිවිධ සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගෙනුත් මම අපේ මියගිය හා නොදන්නා ඒ සහෝදර වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. අනිත් එක මම කියන්නේ අපි වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ නැහැ. අපි පව් ගැනවත් බලන්නේ නැහැ. මම සදාකාරව දන්නවා පස්සේ කාර්යය වැඩ කරලා ජීවිත නැති වෙච්ච එක සහෝදරයෙක්ගේ ගෙදරකට ගිහලා ඇසස් පතක්වත් ওই ජනතා විමුක්ති පෙරමුණෙන් දීලා නැහැ. අපි මේ පාවදීමකට ලක් වෙලා විතරයි තියෙන්නේ. අපි වගේ තරුණ පරම්පරාවත් ওই ජනතා විමුක්ති පෙරමුණ වටා යනවා. කවදාද දවසක ඔය ටින්නිල් සිංහලත් ඊළඟට වීරවංශලාටත් සිද්ධ වෙන්නේ. අපි වගේම ඉතිහාසයට පාව දෙන්නන්ගේ ලකුණ නැත්තම් කිසිවක් සිදු වෙන්නේ නැති විදිහට ජීවිත විනාශ වෙලා තවත් විනාශයක් සිදු වෙන එක තරුණ සහෝදරුන්ගෙන් ඉල්ලා ඉන්නේ මට මගේ ජීවිතයේ තරුණ කාලේ අධ්‍යාපනයත් මගේ දේපල ඉඩ කරනු දෙමව්පියෝ අයිමිච්ච තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සමුදායන්සලාට ওই විදිහටම ওই ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වුණොත් අවසානයේ සිද්ධ වෙන්නේ ওই ටික විතරයි. ඒක හොඳ ආකාරව අවබෝධ කරගෙන තමන්ගේ දෙමව්පියන්ට මම කියන්නේ දෙමව්පියනි ඔබතුමාලා තමන්ගේ දරුවන්ට මේක හොඳ ආකාරව අවබෝධ කර දෙන්න කියලා. නැත්තම් වෙන්නේ මහා වගේම තවත් අසරණයන් මේ රටේ තැන් වල අතරමං වෙන එක විතරයි. මම දාන්දරගත්තේ සමහර සෝමන් සමරසිංහ මහතා ඔබ හඳුනගත්තේ තිබෙන කුමන නමින්ද? කෝසලගේ නමින් තමයි හඳුනගන්නේ. කෝසල කිව්වත් හරියට නැත්නම් ගමත් සමගම මහනුවර මම හිතන්නේ සෝමන් සහෝදරයා පහළ මට්ටමට මේ අපි ඉහළ මට්ටමින් හඳුනාගත්ත නිසා මම කෝසල කියන නමින් තමයි මම මේ වෙලාවේ සුනන්ද සහෝදරයා මම හඳුන්වලා දුන්නේ. මම සෝමන් සිංහ සහෝදරයාට කෙනෙක් හඳුන්වලා දෙනකොට ඊයේ පක්ෂයේ ඊර සමාජයකට කෙනෙක් හඳුන්වලා දෙනකොට යාගේ ඉතිහාසයෙන් ධම්ම ඒ සහෝදරයා දැනුවත් කරමට මේ පහළ ඉන්න සහෝදරෝ අනිවාර්යෙන් වැඩි සිටිනවා. ඒක තමයි මා ගැන සම්පූර්ණ විස්තර සෝමන් සමසිංහ මහත්තයා මේකට ගන්නවා. හොඳයි. 1989 වර්ෂයේදී ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කරපු ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායමේ නායකත්වයේගත් පුද්ගලයන් අතර ඉදිරියේ සිටි වරක කෝසල නමින් වරක අධිකාරී නමින් හඳුන්වනු ලැබූ පුද්ගලයා සමග අපි ඒ සාකච්ඡා කළේ ප්‍රහාරය පිළිබඳව. කිසිම සංවිධානයක් නැතුව පුදු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා පමණක්
දළදා ප්‍රදර්ශනය තියලා අද ඒ දළදා ප්‍රදර්ශනය ඛේදවාචකයකින් අවසන් වන ලකුණු පහළ වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ කිසිම සංවිධානයක් නැහැ. එන පිරිස කොපමණද? ඒ පිරිසට ඇතිවෙන අවශ්‍යතා මොනවද? මේ කිසිම දෙයක් పూర్ව සැලසුමකින් තොරව තමයි මේ දළදා ප්‍රදර්ශනය සංවිධානය කරලා තිබෙන්නේ. 2009 වසරේ දළදා ප්‍රදර්ශනයක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සංවිධානය කළා. හැබැයි ඒ දළදා ප්‍රදර්ශනය කිසිම ගැටලුවකින් තොරව ලක්ෂ 30ක් පමණ මහනුවරට පැමුණා. යුද්ධය අවසන් අවස්ථාවේ විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී ආරක්ෂක අභියෝග පවා තිබුණා. LTT සංවිධානයේ පරාජය කරපු අසබඩ තමයි මේක තිබ්බේ. හැබැයි කිසිම ප්‍රශ්නයකින් තොරව ඒ අවශ්‍ය කටයුතු සංවිධානය කරලා දළදා වහන්සේව වන්දනා කර ගැනීමට අවශ්‍ය පහසුකම් රජය සැලසලා තිබුණා. නමුත් මේ අය බලයට ඇවිදිලා මේ 76 වසරක ශාපයක් කියලා අපි කියනවා 76 වසරක හිටිය අයගෙන් ඉගෙන ගන්න කියලා මේ වගේ දෙයක් සංවිධානය කරන්නේ කොහොමද කියලා. අත වශයෙන්ම මේ අයගේ පුරසාරම් උද්දච්ච කතා විතරයි ඇත්තටම වැඩට බහිනකොට දැන් මේක තමයි පළවෙනි සිදුවීම. අත වශයෙන්ම මේගොල්ලෝ මේ මහජනයා සංවිධානය කිරීම සම්බන්ධයෙන් ගත්ත ඒ ක්‍රියාමාර්ගය. ඒකෙන් අපට පේනවා මේ අය මොනතරම් දුර්වලද කියලා මෙවැනි කටයුතු වලදී. ඉතින් ආණ්ඩුවේ සෙසු කටයුතු වලදී ඔවුන් අත වශයෙන්ම කරන දේවල් ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කතාවට විතරක් දක්ෂ ඒ ක්‍රියාවේදී අතිශයින්ම දුර්වලයින් කියන බව අපිට මේකෙන් ඉතාමත් හොඳින් තහවුරු වෙනවා. මේ දළදා ප්‍රදර්ශනය මෙවැනි අවුල් ජාලාවක් බවට පත්වෙන්න හිතාමතා මේ ආණ්ඩුව විසින් ඉඩ ලබා දුන්නා කියන කාරණය. සෝෂල් මීඩියා වල සංසරණය වෙන සමහර පෝස්ට් වලින් මේ කාරණාව සම්බන්ධව යම්කිසි ආකාරයක සැකයක් පහළ කරන්න හේතු සාධක තියෙනවා. ඒකට හේතුව තමයි ඒ සෝෂල් මීඩියා වල යම්කිසි ආකාරයක මතයක් නිර්මාණය කරන්න උත්සාහ කරමින් පවතිනවා මේ මොහොතේ සිංහල බෞද්ධ ජනතාව කිසිදු ආකාරයක විනයක් නැති, කිසිදු ආකාරයක සදාචාරයක් නැති, කිසිදු ආකාරයක හික්මීමක් නැති නිකන් අර සත්තු වගේ වනචාරී මානසිකත්වයක් සහිත පිරිසක් තමයි මේ සිංහල බෞද්ධ ජනතාව කියන එක සම්බන්ධව මතයක් මේ වන විට සමාජ මාධ්‍යයේ නිර්මාණය කරමින් පවතිනවා. ඒකට හේතුවක් විදිහට අපිට දකින්න පුළුවන් මේ අපේ රටේ ඊළඟ පරම්පරාව, වර්තමාන තරුණ පරම්පරාවට මේ සිංහලකම ගැන, බෞද්ධකම ගැන, Tamanගේ උරුමය ගැන, Tamanගේ ජාතික ප්‍රෞಢත්වයේ සම්බන්ධව තියෙන හැඟීම අවම කරලා ඔවුන්ට සිංහලෙක්, Taman සිංහලෙක්, Taman බෞද්ධයෙක් කියලා අභිමාණයෙන් කියන්න අවශ්‍ය කරන ඒ හැඟීම දුර්වල කිරීමේ බරපතල කුමන්ත්‍රණයක් මේ සංසිද්ධිදාමේ පසුපස තියෙනවාද කියන සැකය ඉතාම බරපතලව අපිට එනවා. මොකද මේ අය කිසිසේත්ම ಜಾති හිතයිෂී, දේශ හිතයිෂී, ආගමට දහමට නැඹුරු වෙච්ච අපේ රටේ ජාතිය ආගම ගැන කිසිදු ආකාරයක සැබෑ කැක්කුමක් තියෙන පිරිසක් නෙවෙයි. මේ අය එවැනි කැක්කුමක් තියෙන මිනිස්සුන්ගේ ඡන්ද වලින් ඡන්ද ලබා ගැනීම සඳහා කරන හුදු මවාපෑමක් පමණයි මේ දළදා ප්‍රදර්ශනය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ලක්ෂ ගණනාවක් මිනිස්සු මේ ප්‍රදර්ශනයට එනවා කියන එක සම්බන්ධව කිසිදු සැකයක් නැහැනේ. එතකොට එවැනි ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට අවශ්‍ය කරන වැසිකිලි කැසිකිලි පහසුකම්, අවශ්‍ය සනීප ආරක්ෂක පහසුකම්, ඒ වගේම ඔවුන්ගේ කැලිකස්සල නිසි පරිදි බැහැර කිරීමට අවශ්‍ය කරන පහසුකම් සැපයීම අනිවාර්යයෙන්ම රජයේ වගකීමක්. එවැනි තත්ත්වයක් නිසි පරිදි ඉෂ්ට නොවනකොට ඒ එන මිනිස්සු මොකක්ද ඇත්තටම කරන්නේ? ඒ මිනිස්සු අසරණ වීමක් සිද්ධ වෙන්නේ නැද්ද? දළදා දැක්මත් එක්ක මේ ආණ්ඩුවේ කිසිම සංවිධානයක් නැති බව කියද්දි, කුණු අරන් දාලා නැහැ කියලා කියද්දි, කිසිම පහසුකම් සලසලා නැහැ කියද්දි අපිට Facebook එකේ ජෙප්පෝ බැන්නා මේ උඹලා මේ දේශපාලනය කරනවලු මේ දළදා දැක්මත් එක්ක. අපිට දේශපාලනය කරේ කියලා බලන්නකො මේ කවුද යන්නේ කියලා මේ මහරෑ යන්නේ ඔයාලගේ ජනාධිපතිතුමා. ඔයාලගේ ජනාධිපතිතුමා තමයි මේ මහරෑ යන්නේ. මේ ඇයි මේ මොකද්ද මේ කරන්නේ? මේ දේශපාලනය නෙමෙයිද? මෙච්චර මේ එන්න එපා කියලා මහනුවරට එන්න එපා තදබදයක් තියනවා කියලා කියන වෙලාවක රටේ ජනාධිපති කෙනෙක් වෙනවද මේ මහරෑ? එතකොට ආරක්ෂක එතකොට ඒවත් එක්ක ඇති වෙන ප්‍රශ්න ඊට පස්සේ එන වාහන වල දැක්කද ජනාධිපතිතුමා අද උදේ ආපු වාහන ටික? මේ ඉන්නේ ඔයාලගේ සරල ජනාධිපති. එකයි. මේ යන්නේ ජනාධිපති යන වාහනේ. දෙකයි. තුනයි. හතරයි. පහයි. හයයි. හතයි. අටයි. මෙච්චර තදබදයක් තියෙන නුවරට වාහන 8ක් එක්ක ජනාධිපති යනවා. ඇයි මොකටද? ආයි දළදා වඳින්නද? නෑ. මේ අර ලකුණු ටික දාගන්න. අහිංසක උපාසකම්මලාව මේ වෙලා අර වීඩියෝ කට් එක ගන්න. අර කරපු ආගමත් එක්ක කරන දේශපාලනය කරන්න. කැමරාවත් එක්ක කරන දේශපාලනය කරන්න. අපිට බැනලා වැඩක් නැහැ දේශපාලනය කරන්න එපා කියලා. අපි විපක්ෂයේ හැටියට අපි කියනවා තමයි ආණ්ඩුව කරන වැරදි. ඔයාලා ගිහිල්ලා
ඔයාලගේ ජනාධිපතිට කියන්නේ මේ වගේ මරිමෝල් වැඩ කරන්නේ.